everyone, welcome back to my YouTube channel. ඉතින් අපේ last video එකේදී අපි කතා කරා descriptive statistics ගැන. ඉතින් ඔයා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් පහළ description box එකේ link එක දාලා තියෙනවා. ඔයාට පුළුවන් ගිහිල්ලා බලන්න. ඉතින් අපි ඕනම data set එකක් analyze කරනකොට ඒකේ variables වල තියෙන data types මොනවද කියන එක අඳුරගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ ඇයි, මොකටද, කොහොමද මේ හැම දෙයකටම උත්තර දෙන්න තමයි අද අපේ පාඩම ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ පාඩමට යමු. Introduction to data types. ඉතින් හැමදාමත් වගේ මම ළඟ ඔයාලට දෙන්න ප්‍රශ්න තුනක් තියෙනවා අදත්. ඉතින් ඔයා data collect කරනකොට ඔයා කොහොමද මොන analysis එකද කරන්න ඕනේ කියලා තීරණයක් ගන්නෙ. එහෙමත් නැත්නම් ඔයා mean එක calculate කරනකොට ඔයාට හැම data type එකකටම පුළුවන් ද මේ mean එක calculate කරන්න. එහෙමත් නැත්නම් ඔයා එක එක graphs අඳිනකොට මේ data type එකට මේ graph එක තමයි අපි අඳින්න ඕනේ කියලා හරියටම තීරණය කරන්නේ කොහොමද? ඉතින් වීඩියෝ එක ඔයාලට පුළුවන් මෙතනින් pause කරන්න. මේ ප්‍රශ්න තුනට උත්තර තුනක් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි මේ පාඩම ඉස්සරහට යනකොට බලමු කොහොමද මෙන්න මේ ප්‍රශ්න වලට අපි data type එක අඳුරගත්තාම උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයා වීඩියෝ එකේ මෙතෙන්ට එනකොට ඔයා ළඟ ප්‍රශ්න තුනට උත්තර තුනක් තියෙනවා. එහෙනම් අපි බලමු ඒ උත්තර කොච්චර දුරට හරිද කියලා මෙන්න මේ වීඩියෝ එක ඉවර වෙනකොට. එහෙනම් ඔයා data ටිකක් collect කරගත්තු ගමන්ම ඔයාට කරන්න තියෙන මූලිකම දේ තමයි ඒ data set එකේ තියෙන variables වල data types මොනවද කියන එක අඳුරගන්න එක. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ data types මොනවද, ඊළඟට ඇයි අපිට මේ data types ගොඩක් වැදගත් වෙන්නේ, මේ data වල තියෙන branches මොනවද, ඊළඟට qualitative data වල තියෙන components මොනවද, quantitative data වල තියෙන components මොනවද සහ අපි කොහොමද මේ data type එක අඳුරගන්නේ variable එකක කියන එක. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ data types කියලා. දැන් අපි data type එකක් කියලා කියන්නේ අපිට variable එකක් තියෙනකොට අනේ variable එකට තියෙන values වල type එක මොකක්ද කියන එක අඳුරගන්න එක. එතකොට ඒ type එක අඳුරගත්තාම ඒ variable එකට අපිට use කරන්න පුළුවන් mathematical operations මොනවද කියන එකත් අඳුරගන්න පුළුවන්. එතකොට ඒ data type එක අඳුරගන්න එකෙන් අපිට පුළුවන් වෙනවා මොන summaries ද අපි calculate කරන්න ඕනේ කියන එක තීරණය කරන්න. මොන graphs ද අපි මේ variable එක use කරලා අඳින්න පුළුවන් කියන එක තීරණය කරන්න. ඊට පස්සේ මොන statistical test එක use කරලාද අපේ මේ comparisons කරන ඒවා, අපේ hypothesis testing කරන ඒවා කරන්න ඕනේ කියලා අඳුරගන්න. එතකොට ඇත්තටම ඇයි මේ data type එක අපිට උදව් කරන්නේ? ඇයි මේ data type එක මේ තරම් වැදගත් වෙන්නේ? අපි කරන්න ඕනේ calculations මොනවද? අපි තෝරගන්න ඕනේ graphs මොනවද? අපි run කරන්න ඕනේ test මොනවද? මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මෙන්න මේ data type එක මත. එතකොට අපි variable එකක data type එක වැරදියට අඳුරගත්තා කියන්නේ අපේ conclusions පවා වරදින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මෙන්න මේ data types මේ තරමටම අපිට වැදගත් වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ data types වල තියෙන branches මොනවද කියලා. මූලිකවම අපි data type එකක් ගත්තාම අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි qualitative data, එහෙම නැත්නම් categorical data, අනිත් එක තමයි quantitative data, numerical data. එතකොට qualitative data කියලා කියන්නේ මොකක් හරි quality එකක් එයාට තියෙන්නේ. quantitative data කියන්නේ අපිට measure කරන්න පුළුවන් දේවල්. එතකොට quantitative data සහ qualitative data ගත්තාම ඒ දෙකම අපි කොටස් දෙකකට වෙන් කරනවා. qualitative data අපිට ආයෙ බෙදන්න පුළුවන් nominal data සහ ordinal data විදිහට. ඊළඟට quantitative data අපි discrete data සහ continuous data කියලා වෙන් කර ගන්නවා. එතකොට මේවා ගැන in depth අපි ඉස්සරහ slides වලදී කතා කරන්න බලමු. එහෙනම් දැන් අපි කතා කරමු quantitative data එහෙම නැත්නම් numerical data ගැන. මෙතනදී අපි describe කරනවා numbers එහෙම නැත්නම් amounts.
මේකෙදී අපිට හැම දෙයක්ම මැතමැටිකලි නියුමරිකලි මෙෂර් කරන්න පුළුවන් දේවල් තමයි ක්වොන්ටිටේටිව් ඩේටා යටතේ තියෙන්නේ. දැන් ක්වොලිටේටිව් ඩේටා සහ ක්වොන්ටිටේටිව් ඩේටා අතර තියෙන මේන්ම ඩිෆරන්ස් එක තමයි ක්වොලිටේටිව් ඩේටා වලින් අපි කැටගරීස් ඩෙස්ක්‍රයිබ් කරනවා, ක්වොලිටීස් ඩෙස්ක්‍රයිබ් කරනවා. ක්වොන්ටිටේටිව් ඩේටා වලදී අපි නම්බර්ස් එහෙම නැත්නම් අමවුන්ට්ස් ඩෙස්ක්‍රයිබ් කරනවා සහ ඒවා මෙෂරබල්. ඉතින් දැන් මේ ක්වොන්ටිටේටිව් ඩේටා ගත්තාම කොටස් දෙකකට ආයෙ වෙන් වෙනවා ඩිස්ක්‍රීට් ඩේටා සහ කන්ටිනියස් ඩේටා විදියට. ඩිස්ක්‍රීට් ඩේටා කියන්නේ අපිට කවුන්ට් කරන්න පුළුවන් නම්බර්ස්. එතකොට ඉන්ටිජර් ටයිප් එකේ ඒවා අපිට කියන්න පුළුවන් ඩිස්ක්‍රීට් ඩේටා යටතට එනවා කියලා. number of students, number of cars in a parking lot, number of calls per day මේවා හැම එකක්ම අපිට ගණන් කරන්න පුළුවන් දේවල් කවුන්ටබල්ස්. ඒ වගේ ඒවා තමයි අපි ඩිස්ක්‍රීට් ඩේටා කියලා කියන්නේ. හැබැයි කන්ටිනියස් ඩේටා කියලා කියන්නේ මෙෂරබල් ක්වොන්ටිටිස්. හැබැයි මේකේ වැලියුස් අතර රේන්ජ් එකක් තිබ්බහම ඒ රේන්ජ් එක අතර ඕනම වැලියු එකක් වෙන්න පුළුවන්. දැන් හයිට් එක ගත්තාම අපිට සෙන්ටිමීටර්ස් වලින් කියනවා නම් 154.76 වගේ දෙයක් අපිට ඩෙසිමල් පොයින්ට්ස් වලටත් මෙෂර් කරන්න පුළුවන් හයිට් එක. ටෙම්පරේචර් එකත් ඒ වගේ, ටයිම් එකත් ඒ වගේ. ඕනම රේන්ජ් එකක් ඇතුලේ තියෙන ඕනම නම්බර් එකක් ගන්න පුළුවන්. ඕනම වැලියු එකක් ගන්න පුළුවන් දෙයක් තමයි ඒ ඩේටා වලට තමයි අපි කියන්නේ කන්ටිනියස් ඩේටා කියලා. එහෙනම් අපි මෙතනදි සමරි එක ගත්තාම quantitative data කියලා කියන්නේ ඒගොල්ලෝ describe කරනවා numbers or amounts which are measurable. එතකොට ඒක කොටස් දෙකකට වෙන් වෙනවා discrete data සහ continuous data. countable නම් discrete. එහෙම නැතුව range එකක් ඇතුලේ ඕනම value එකක් ගන්න පුළුවන් නම් ඒවා continuous data යටතට තමයි යන්නේ. එහෙනම් දැන් අපි කතා කරමු අපි අද පාඩමේ කතා කරපු සමරි එක ගැන. එතකොට අපි data types ගත්තාම mainlyම කොටස් දෙකයි quantitative සහ qualitative. quantitative එකකදී numbers or amounts ගැන කතා කරන්න which are measurable. හැබැයි qualitative එකක් ගත්තාම අපිට measure කරන්න බෑ. ඒකේ තියෙන qualities සහ categories විතරයි. එතකොට මෙන්න මේ qualitative data ගත්තාම ආයෙ කොටස් දෙකකට වෙන් වෙනවා nominal සහ ordinal කියලා. නොමිනල් එකක් අපිට ඕඩර් කරන්න බෑ. හැබැයි ඕඩිනල් එකක් ඕඩර් කරන්න පුළුවන් කැටගරීස් තමයි මෙතන තියෙන්නේ. ඕඩිනල් එකක නම්බර්ස් අපිට නැහැ. හැබැයි කැටගරීස් තියෙනවා. ඒ වුණාට ඒවා ඕඩර් කරන්න පුළුවන්. එතකොට දැන් quantitative ඒවා ගත්තාම discrete සහ continuous කියලා කියනවා. countables නම් එතන එන්නේ discrete විදිහට range එකක් අතර තියෙන ඕනම value එකක් ගන්න පුළුවන් නම් ඒගොල්ලන් යන්නේ continuous ගණයට. එතකොට nominal ඒවට උදාහරණ ගත්තාම gender එක, ඊට පස්සේ blood group එක, eye color එක මේ දේවල් ගන්න පුළුවන්. ordinal එකක් ගත්තාම ratings තියෙනවා, education level එක තියෙනවා, කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක තියෙනවා. මේ විදිහට discrete ගත්තාම number of students, number of cars, number of pens I have මේ විදිහට අපිට කියන්න පුළුවන්. continuous ඒවා ගත්තාම height, weight, salary, time, temperature මේ ඕනම දෙයක් ගන්න පුළුවන්. එහෙනම් මේක තමයි අද පාඩමේ සමරි එක. ඉතින් අද පාඩමේ සමරි එකත් අපි කතා කරලා ඉවර එකේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ටික ඔයගලොන් හිතින් හිතන්න මොනවද මේවට එන්න පුළුවන් data types කියලා. එතකොට ඔයගලන්ට රිවයිස් කරගන්න පුළුවන් අද අපි පාඩමේ කතා කරපු data types මොනවද? ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒක ඇයි අපිට උවමනා වෙන්නේ? කොයි වගේ අවස්ථාවන් වලද මේක යූස් වෙන්නේ කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් දැන් මං දෙන්න හදන්නේ ඔයාලට ඊළඟ ලෙසන් එකට ක්ලූ එකක්. ඒ තමයි මීන් එක. දැන් අපි කතා කරානේ ඉස්සෙල්ලාම descriptive statistics කියන්නේ මොකක්ද කියන එක කතා කරා. මෙන්න මේ measures of central tendency, measures of dispersion, ඊළඟට data visualization, ඊට පස්සේ distributions මේ හැම එකක්ම descriptive statistics යටතේ අපි කතා කරනවා කියලා කියවනේ. ඉතින් මේ මොන දේ කතා කරන්නත් අපිට data set එකක් තිබ්බහම
ගත්තාම ඒ data set එකේ තියෙන variables වල data types මොනවද කියන එක අඳුරගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ sub lesson එක අද අපි කතා කරේ. එතකොට ඊළඟට අපේ මේන්ම lesson එකක් ඇතුළට අපි යන්න හදනවා measures of central tendency. ඒ යටතේ මූලිකවම තියෙන mean එක ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් තව දුරටත් descriptive statistics ගැන ඉගෙන ගන්න mean එක ගැන කතා කරන්න. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. එතකන් have a good day. Bye bye.